ආයිබෝන් යාළුවනේ. අද අපි කතා කරන්න යන්නේ ලෝකයේම ජනප්‍රිය වුණු ගොඩක් අය පිස්සුව වගේ ප්ලේ කරන PUBG ගේම් එක ගැනයි. කොච්චර ප්ලේ කළත් ඔයාලා සමහරට නොදන්න PUBG ගැන පුදුම හිතන රසවත් කරුණු පහක් අද වීඩියෝ එකෙන් මම අරගෙන ආවා. ඒ මොනවද කියලා දැනගන්න රැඳිලා ඉන්න කියලා මම ඔයාගෙන් ඉල්ලනවා. අපි යමු වීඩියෝ එකට. අංක 1. කවුද මේ ප්ලේයර් අන්නෝන්? PUBG කියන නමේ දිග තේරුම ප්ලේයර් අන්නෝන් බැටල්ග්‍රවුන්ඩ් කියන එකනේ. හැබැයි මේ ප්ලේයර් අන්නෝන් කියන්නේ කවුද? ඒ වෙන කවුරුත් නෙමෙයි. මේ ගේම් එක නිර්මාණය කරපු බ්‍රෙන්ඩන් ග්‍රීන් මහත්මයාගේ පරණ ගේමින් නම. ඒ කියන්නේ මේ මුළු ගේමින් එකම නම් කරලා තියෙන්නේ එයාගේ නමින්. අංක 2. වින චිකන් ඩිනර් ආවේ කොහොමද? යාළුවන්ට මතක ඇති දින්නම එන මේ සුප්‍රසිද්ධ වචන පෙළ. ඒක හැදුනේ 1930 ගණන් වල ඇමරිකාවේ ලාස් වේගාස් වල තිබුණු කැසිනෝවල දිනන කෙනෙකුට ලැබුණ අවම මුදලුනේ ඩොලර් 2ක් වගේ කුංචි මුදලක්. ඒකින් චිකන් කෑමක් ගන්න පුළුවන් වුණා. සල්ලි නැති කාලේ කැසිනෝ ගහලා දින්නම ඒ කිව්ව කතාව තමයි PUBG ගේම් එකටත් අරගෙන ඇවිත් තියෙන්නේ. අංක 3. එරෙන්ජල් මැප් එකේ රහස. PUBG වල තියෙන ප්‍රියතම මැප් එක තමයි එරෙන්ජල් කියලා කියන්නේ. මේ නම හැදුනේ බ්‍රෙන්ඩන් ග්‍රීන් මහත්මයාගේ දුවගේ නම තමයි එරින්. ආදරයට කිව්වේ ඒන්ජල් කියලා. එරින් කියන නමයි ඒන්ජල් කියන නමයි එකතු කරලා තමයි මේ මැප් එකට එරෙන්ජල් මැප් එක කියලා නම තියලා තියෙන්නේ. අංක 4. ෆ්‍රයින් පෑන් එකේ හැංගුණ කතාව. PUBG වල තියෙන ෆ්‍රයින් පෑන් එකෙන් උණ්ඩවලක් වන්න පුළුවන් කියලා ඔයා හැමෝම දන්නවනේ. මේක හිතලා කරපු දෙයක් නන් නෙමෙයි. ඒ කියන්නේ ගේම් එක හදන කාලේ ටෙනිස් රැකට් එකකින් තමයි බෝම්බ වලට ගහන්න පුළුවන් විදියට කෝඩින් කරගෙන ඉල්ල තියෙන්නේ. එතන දුන්න අත්වැරදීමකින් රැකට් එකක් වෙනුවට පෑන් එකකට උණ්ඩ නවත්තන්න පුළුවන් වුණා. පස්ස නිර්මාණකරුවන් ඒක ඒ විදිහටම ගේම් එකේ ඉතුරු කළා. අංක 5. ගේම් එක හදන්න හේතු වුණ ජපන් චිත්‍රපටය. යාළුවනේ PUBG වගේ බැටල් රොයල් ගේම් වල මූලික සංකල්පය ලෝකයට ආවේ 2000 අවුරුද්දේ තිරගත වුණ බැටල් රොයල් කියන ජපන් චිත්‍රපටයෙන්. මෙතනදී පිරිසක් දූපතකට දාලා ආයුධ දීලා අවසාන කෙනා වෙනකන් සටන් කරන්න දෙනවා. හරියට අපේ PUBG ගේම් එක වගේමයි. ඉතින් යාළුවනේ මේ කරුණු පහෙන් ඔයාලා දැන හිටියේ මොනවද? පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. මේ වගේ තවත් සුපිරි වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.